ඔන්න අද අපි ඇවිත් ඉන්නේ නුවර බෝගම්බර බන්ධනාගාරේ බලන්න. ඉතින් මේක හම්බෙන් සිද්ධ වුණ ගමනක්. කොහොම හරි ඉතින් මට අවස්ථාවක් ලැබුණා බන්ධනාගාරයට ඇතුළට ගිහිල්ලා ඒ දේවල් දැක බලා ගන්න. ඉතින් ඔයාලත් එන්න මේක බලන්න ඕන තැනක්. මොකද මිනිස්සුන්ට තේරෙන්න ඕනේ අපි මේ විඳින ජීවිතේ බිත්ති 4ක් ඇතුළට කොටුනාම දැනෙන්නේ කොහොමද කියලා. වීඩියෝ අවසාන වෙන තෙක් නලබන්න අමතක කරන්න එපා. ඉතින් මේ බන්ධනාගාරය අක්කර 13ක භූමි ප්‍රමාණයක පැතිරිලා තියෙනවා. මේ බන්ධනාගාරය තට්ටු 3කින් කුටි 382කින් සම්බන්ධිත සිරකරුවන් 408 දෙනෙක් රඳවා තබන්නට පුළුවන් බන්ධනාගාරයක්. මේ බන්ධනාගාරය 1876 දී විවෘත කරා කියලා තමයි සඳහන් වෙන්නේ. බරපතල වැදගත්කරුවන් හා මරණ දඬුවම් නියම වූ සිරකරුවන් රඳවා තබා ගැනීමට භාවිතා කරලා තියෙනවා. ඉතින් දැන් නම් කවුරුත් නැහැ මෙහි. මහජන ප්‍රජාසනයට යොදාගෙන තියෙනවා. මේ බන්ධනාගාරයේ මම ගියපු දවසේ නම් ලොකු වර්ෂාවක් ඇදලා කොහොම හරි ඉතින් අපේ දෙවන තට්ටුවට යන්න විතරයි අවසර තියෙන්නේ. මොකද දැන් මේ ගොඩනැගිල්ල ගරා වැටෙමින් තියෙන්නේ. ඔයාලට දකින්න ඇති වීඩියෝවේ දිගේ වතුර පහළට ගලා එනවා. වහල්වල වලින් වතුර ලීක් වෙනවා. ඉතින් තව අවුරුදු කිහිපයක් යද්දී මේ බන්ධනාගාරය ඇතුළට පිවිසෙන්න නොහැකි වේවි. ඉතින් ඒක නිසා ඔයාලත් පුළුවන් වෙලා ගිහලා බලන්න. ඉතින් ඔයාලට කියන්න තවත් එක් සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. මේක මගේ නම සඳහන් ලියුමක් විත්‍යක් වගේ තියෙනවා මට දකින්නට ලැබුණා. ඒ ලියලා තිබුණේ සුදීප සමිත් තුෂාර නැමැති පුද්ගලයෙක් විසින්. ඉතින් මම ඒ ලියමනත් මේ වීඩියෝට ඇතුළත් කරලා තියෙනවා. ඒක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ බැලුවේ පුද්ගලයන්ගේ ඉරණම තීරණය කරනු ලැබූ එක් සුවිශේෂී ස්ථානයක් ගැන. මරණය හෙට මේ සිටි සිරකරුවන් නොයෙකුත් දේවල් පිටුවල් ලියලා තියෙනවා. ඒවා කියවලා බලන්න. එයාලට දැනන දේවල්, එයාලා එළි ඉන්න මිනිස්සුන්ට කියන දේවල්, එයාලා පසුතැවෙන විදිය, එයාලා වැරදි කරන්න පෙළඹුණේ මොන හේතු නිසාද? බොහොමයක් දේවල් තේරුම් ගන්නට ඔයාලට පුළුවන් වේවි. ඇත්තට මේක ඇතුළට ආවම දැනදී මට කියන්න තේරෙන්නේ නැහැ. ඇතුළ ගොඩක් අඳුරුයි. ඉතින් මේ සිටි සිරකරුවන් මානසික පැත්තෙන් ඉන්න පීඩාව මට හිතා ගන්න පුළුවන්. අර කියමනක් තියෙනවනේ සිරකරුවෝද මිනිස්සුය කියලා. ඉතින් කවුරුත් වැරදි කරන්න එපා. වැරදි අඩු වෙන තරමට මේ වගේ ස්ථාන ගොඩනගන්නට අවශ්‍යතාවයක් නැති වේවි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.